මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම ගත්තේ හෝම් විසිටින් ක්ලාසස් පැමිණෙන දරුවන්ට පොඩි දෙයක් දැනුවත් කරන්න. ඉතින් අපි දැන් හෝම් විසිටින් ක්ලාස් එකක තියෙන වාසිය තමයි ඔයාට එක දවසක් මිස් වුණොත් ඒ දවස ආයි කවර් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය විදියට දැන් සමහර ළමයින්ගේ දවස් 4 මම හරියටම කරනවා. ඊට පස්සේ ලෙඩ වෙනවා, සමහරවිට ගමන් යනවා. ওই වගේ එක එක හේතු හැදෙනවානේ. ওই වගේ හේතු නිසා මග ඇරුණ ක්ලාසස් සමහර ළමයින්ගේ ගොඩ ගැහිලා තියෙන්නේ. සමහරුන්ට දවස් 2යි, සමහරුන්ට දවස් 3යි, සමහරුන්ට දවස් 1යි ඔය විදියට එක එක ගණන් වලින් තියෙනවා. හරිද? ඉතින් මම ඉස්සර නම් පොඩ්ඩක් අර ක්ලාසස් අඩු කාලේ නම් මට ෆ්‍රී ටයිම් එක වැඩි. එතකොට මම කොහොම හරි මට තියෙන ටයිම් එක ළමයින්ට කිව්වහම ඒ ටයිම් එකේ යාලට පුළුවන් නම් ඒ ටයිම් එකේ මම අර කරන්න බැරි වුණ ක්ලාසස් ටික කවර් කරනවා. හැබැයි දැන් එහෙම බෑනේ. දැන් මට ක්ලාසස් වැඩි. හරිද? එතකොට ක්ලාස් එකක් නැති වෙනකම්ම ඉන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු එක ළමෙක් ලෙඩ වුණා කියලා. ඔන්න එතකොට ඒ වෙලාව ෆ්‍රී වෙනවා. එතකොට මම ටක් ගාලා කාගෙන් හරි අහනවා මේ ටයිම් එක ෆ්‍රීද, මේ ටයිම් එකේ ක්ලාස් එක කරගන්න පුළුවන් කියලා. ඒ විදිහට අර හදිසියෙ නැති වුණොත් විතරයි තව ක්ලාස් එකකට එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට අර මග ඇරුණ දවස් ටික අපිට කවර් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා දැන් ගොඩක් වෙලාවට සමහර ළමයි නම් පිළිවෙලට ඒ විදියට කරගෙන යනවා. සමහර ළමයි නම් ගමන් යනවා. ඉතින් විනෝදයට හරිම නැඹුරුයි. හරිද? ඉතින් ඒ වගේ මග ඇරුණ ක්ලාසස් අර මං වෙලාවක් ආපු ගමන් කියනවා මට මේ ටයිම් එක ෆ්‍රී, ඔයාලට පුළුවන් නම් මේ ටයිම් එකේ අපි ක්ලාස් එක කරමු කියලා. හරිද? ඉතින් එහෙම ටයිම් එකක් මට ආවේ නැත්තම් ඉතින් ක්ලාස් එක අර එක්ස්ට්‍රා දවස කරන්න වෙන්නේ එක්ක පොයකට නැත්තම් නිවාඩුවක් ආවොත්. හරිද? ඉතින් මම පොයකට ක්ලාස් වැටෙනවට නිවාඩුවකට ක්ලාස් වැටෙනවට කැමති නෑ. මොකද අපිත් ෆ්‍රී වෙන්නේ එදාට විතරයි. ඒ හින්දා ඉතින් ඇවිදින්න යන්න ආස කෙනෙක් මම. ඒ හින්දා මම කොහේ හරි යන්න තමයි බලන්නේ. හරිද? එතකොට මම කියන්නේ ඒ වගේ දවසක් වෙනකන් ඉන්න නැතුව ඔයාලට මේ ටක් ගාලා ෆ්‍රී දවසක් තියෙනව නම් ෆ්‍රී වෙලාවක් ආපු ගමන් ඉස්කෝලේ ක්ලාස් දාලා සමහරුන්ට එතකොට ඒ ක්ලාස් නැති දවසක් හිටපු ගමන් එනවනේ. හරිද? එතකොට මට ටක් ගාලා කියන්න. එතකොට මට පුළුවන් ඒ ටයිම් එකේ ක්ලාස් එක මට පුළුවන් නම් ඇවිල්ලා ඔයාලට කවර් කරලා දෙන්න. හරිද? ඉතින් නැත්තම් අන්තිමේදී ගොඩ ගැහුණාට පස්සේ මට තමයි ওই චෝදනාව වෙන්නේ සිලබස් එක කවර් නැහැ කියලා. හරිද? මොකද එකපාරක් එහෙම ළමෙක්ට වුණා. හරිද? ඒ ළමයාගේ විතරයි අනිත් පන්ති වල ඔක්කොම හරි විදියට හරි. ඒ කියන්නේ දවස් ටික හරි. හැබැයි ඒ ළමයා අර ඒ ඉස්කෝලේ නොකරන දෙයක් නැහැ. හරිද? හැමදේම කරනවා. එතකොට මේ ඒ ළමයා අර විභාගෙට මුල් තැන දුන්නේ නැහැ. එතකොට අර මට ඒ දවස් ටික මම යන දවසට යාට බෑ. හරිද? මම දාගෙන ඉන්නේ හිටියේ සඳ හවස. මේ ඉතින් ඒ ළමයාට බෑ. ආයි මට කවර් කරෙන්න ටයිම් එකකුත් නැහැ. ඉතින් යලටම හර තමයි ක්ලාස් එක කෙරුණේ. ඉතින් එහෙම කළා අන්තිමේදී කිව්වා සිලබස් එක කවර් කරේ නැහැ කියලා. හරිද? ඉතින් එහෙම ළමයිගේ සිලබස් එක ගැන මගෙන් අහන්න එපා. ඉතින් මොකද ඔයාලගේ උත්සාහයත් ඕන සිලබස් එක කවර් කරන්න. මේ මම තනියෙන් අප්පුඩි ගහන්නත් බෑනේ. හරිද? ඉතින් මම දීලා තියෙන්නේ මට පුළුවන් ටයිම් එක. ඊට අමතරව වෙනස් කර ක්ලාස් එකක් කරන්න අමාරුයි. හරිද? ඒ ටයිම් එකට හරි විදියට ක්ලාස් ටික මම කරලා දෙනවා අනිවාර්යෙන්. අනිත් ළමයින්ගේ කරා ඒ ළමයාගේ විතරක් එහෙම ප්‍රශ්නයක් ආවා. හරිද? එතකොට මම නෙවෙයි එතන වැරදිකාරයා, ඒ ළමයා. මොකද පන්තියට නෙවෙයි ළමයා මුල් තැන දුන්නේ. අර ඉස්කෝලේ බාහිර වැඩවලට හැමදේම කරලා අන්තිමේදී සිලබස් කවර් නොවුනහම ඕක තමයි මට කිව්වේ. හරිද? ඉතින් ඒ හින්දා මම දැන් ඒ පිළිබඳව තදින්ම හොයනවා. ක්ලාසස් කරේ මග ඇරුණා නම් අනිවාර්යෙන් ඒක මම කවර් කරනවා. ඉස්සර ඒ ළමයට නම් කවර් කරන්න දවසක් තිබුණේම නෑ. මට පුළුවන් දවසට කවදාවත් ඒ ළමයට බෑ. හරිද? ඉතින් ඒ හින්දා මේ ඔයාලගේ අර මග ඇරුණ දවස් ගාන නොවැම්බර් 14 ඔයාලට එක්සෑම් පටන් ගන්නවා. ඊට කලින් කවර් කරගන්න. හරිද? මම මේ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් දරුවන්ට එයාලගේ එක්සෑම් එක නොවැම්බර් 14 පටන් ගන්නවා. ඒ නිසා ඊට කලින් ඔයාලගේ දවස් ටික කම්ප්ලීට් කරගන්න.